හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම 2025 වසරේ මෙන්න මේ එක්ස්ටෙන්ෂන් එක පාවිච්චි කරා මගේ Chrome browser එකට. මම සාමාන්‍යයෙන් personally පාවිච්චි කරන්නේ මෙන්න මේ Chrome browser එක. ඉතින් ඒ Chrome browser එකේ UI එකට මට මේ විදිහට ලස්සන එක්ස්ටෙන්ෂන් එකක් හදාගන්න ඕනේ වුණා. ඉතින් ඒ එක්ස්ටෙන්ෂන් එක තමයි මේ තියෙන්නේ. මේකේ සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මේක මම රිලීස් කරන්න කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකයි මේ විදිහට වීඩියෝ එකක් අරගෙන ආවේ. මේකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා කතා කරන්න. ඉතින් ඔයාලට එක්ස්ටෙන්ෂන් නම් ඕනි තරම් බලා ගන්න පුළුවන්. නමුත් මේක මම හදපු එකක්. ඒකයි මේකේ සුවිශේෂත්වය වෙන්නේ. සහ මේක අනිත් ඒවාට වඩා ගොඩක් ෆාස්ට් විදිහට ඒ වගේම ෆීචර්ස් අතින් ගොඩක් වැඩි විදිහට මේක බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි ඉන්ටර්ෆේස් එක ගැන කතා කරොත් ඔයාලට මෙතන UI එකේ බලා ගන්න පුළුවන්. උඩින්ම තියෙනවා ටයිම් එක මේ විදිහට. ඊට පස්සේ අපිට ඩේට් එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් good morning කියලා වැහලා තියෙනවා. ඉතින් මේකේ ටයිම් එකත් එක්ක වෙනස් වෙන විදිහට තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ good morning, good evening, good night හැම එකක්ම වගේ මෙතන අපිට අප්ඩේට් වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන සර්ච් බාර් එක තියෙනවා. ඔයාලට පුළුවන් මෙතනින් Google සර්ච් කරන්න. Google විතරක් නෙමෙයි මෙතන තව දේවල් සර්ච් කරන්න පුළුවන්. මම ඒ ගැන ඉස්සරහට කතා කරන්නම්. ඊට පස්සේ පහළට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට අයිකන් ටික තියෙනවා. ඉතින් මම මේ විදිහට පොඩි අයිකන්ස් ටිකක් දැනට දාගත්තා. මේකේ මගේ පර්සනලි අයිකන්ස් ටික නෙමෙයි. ඒවත් මෙතන තියෙනවා. ඉතින් අර වීඩියෝ එක හදන්න ඕන හින්දා තමයි මම මේ විදිහට දාගත්තේ. ඉතින් මෙතන අයිකන්ස් ටික ඉවරනාට පස්සේ අපිට එහා පැත්තට ක්ලික් කරලා මේ විදිහට ඉතුරු අයිකන්ස් ටිකටත් යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙතන අයිකන් ටික අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේ පැත්තේ උඩට ගියොත් අපිට අපේ ලොකේෂන් එකට අදාළ වෙදර් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන අපිට පොඩි කැන්වස් එකක් තියෙනවා. මේක ඇතුලේ තමයි අපේ සෙටින් ටික තියෙන්නේ. හරි. ඊට කලින් මේ විදිහට පහළට ආවොත් ඔයාට බලා ගන්න පුළුවන් to do list කියලා මේ විදිහට පොඩි ලිස්ට් එකක් දාන්න ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. මම මෙතන පොඩි එක්සැම්පල් එකක් දෙන්නම්. මේ විදිහට මම ටයිප් කරලා මේක ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ විදිහට හරියක් එක්ක මේ විදිහට delete button එකක් ඇඩ් වෙනවා. ඉතින් මම තව එක පාරක් මේ විදිහට ඇඩ් කරගන්නම්. example කියලා. example අපි 2 කියලා දාගමු මේකට. හරි. දැන් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ ලිස්ට් එකේ දෙකක් ඇඩ් වෙලා තියෙනවා. මේක තමයි අපි සාමාන්‍යයෙන් එදා දවසේ කරන්න තියෙන ප්‍රොජෙක්ට් ටික ඇඩ් කරගන්නේ. මොකද අපි වෙබ් බ්‍රවුසර් එකෙන් ගොඩක් වෙලාවට වැඩ කරනවා නම් අපිට ලේසි අපි කොනවද කරන්න ඕනේ කියලා ටික මෙන්න මෙතනින් මාක් කරගන්න. ඉතින් මේ වැඩේ ඒ කියන්නේ අපි හිතමු මේ එක්සැම්පල් කියන එක අපි ඉවර කරා කියලා. මේක යම්කිසි ප්‍රොජෙක්ට් එකක්. මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට හරි ලකුණු උඩවලා මේක මාක් කරන්න පුළුවන්. ඒක නම් මේක කල්ලි ඉවරයි. වට පේන හැටි මෙතනින් පොඩි ඉරක් ගිහින් තියෙනවා. පොඩ්ඩක් ග්‍රේ කලර් එකක් වෙලා මේ විදිහට. හරි. දවසේ වැඩ ටික ඔක්කොම ඉවරුනාට පස්සේ ඔයාට පුළුවන් සුපුරුදු විදිහට මේ ටික මේ විදිහට ඩිලීට් කරලා දාන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙතන අපිට මේ ලිස්ට් එක වැදගත් වෙන්නේ. ඊට පස්සේ අපි යමු මෙතන සෙටින් වලට මේ තියෙන වගේ අයිකන් ඇඩ් කරන තැන. ඉතින් අපි මේකට අයිකන් එකක් ඇඩ් කරන්න මුලින්ම URL එකක් පාවිච්චි කරමු. එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි. මම මෙන්න මෙතන URL එකට දානවා translate.google.com කියන URL එක. ඔයාලට පේන ඇති මම URL එක දාපු ගමන් ඔටෝමැටිකලි මෙතන අදාළ අයිකන් එක ප්‍රිවිව් වෙනවා. ඉතින් මේ අයිකන් එක ප්‍රිවිව් වෙන්නේ නැති ඒවත් තියෙනවනේ. අන්න ඒවට අපිට මෙතනින් අයිකන්ස් ඇඩ් කරගන්න පුළුවන් ඩිෆෝල්ට් අයිකන් විදිහට. එහෙම නැත්නම් අපේ කම්පියුටර් එකේ තියෙන අයිකන් එකක් මෙතනින් ඉමේජ් එකක් විදිහට ඇඩ් කරගන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන නම අපිට ඇඩ් කරන්න ඕනෙම නැහැ. මේක ඔටෝමැටිකලි ඇඩ් වෙනවා. උදාහරණයක් විදිහට දැන් මේකේ name කියලා තියෙන තැන අපි මේ විදිහට මුකුත්ම ටෙක්ස්ට් එකක් දාන්නේ නැහැ. අවශ්‍ය නම් විතරක් දාගන්න පුළුවන්. ඉතින් අපි අයිකන් එකක් සිලෙක්ට් කරෙත් නැහැ. නිකම්ම නිකන් URL එක දැම්ම විතරයි කරේ. ඊට පස්සේ අපි මේ විදිහට add button එක ක්ලික් කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් පුංචි notification එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතනට ගියොත් ඔයාලට පේන ඇති translate එක මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා. translate කියලා වැටලා තියෙනවා. icon එකත් වැටලා තියෙනවා. ඉතින් මේක අපිට edit කරගන්න ඕනිනොත් ඔයාලට පුළුවන් මෙතන right click කරන්න. ඊට පස්සේ edit යන්න පුළුවන්. එහෙම නැත්නම් මේක delete කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක incognito tab එකකින් open කරන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි icon ටික ඇඩ් කරගන්න එක අපි දාලා තියෙන්නේ. හරි. දැන් අපි ඒ ගැන කතා කරාට පස්සේ අපි එනවා මෙන්න මෙතන themes කියන එකට. මෙතන default themes වගේක් බලා ගන්න පුළුවන්. පළවෙනි එක dark theme එක, ඒ වගේම light theme එක, ඒ වගේම glass theme එක.
ඉතින් මං ගොඩක් ආසයි මෙන්න මේ පර්සනලි ග්ලාස් තීම් එකට. මේක ගොඩක් ලස්සනයි. 2026ට ගැලපෙන්න මේ විදිහට ලස්සනට තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන ඩේලි කෝඩ් ටිකක් බලා ගන්න පුළුවන්. මේක enable කරොත් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් loading කියලා එකක් වැටෙනවා. ඉතින් මේක on කරලා අපි පොඩ්ඩක් මේ page එක අපව refresh කරගන්න ඕනේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට එකක් බලාගන්න පුළුවන්. මේක ඉතින් අර දවසකට සැරයක් මාරු වෙන විදිහට තමයි තියෙන්නේ මේක on කරලා තියෙද්දි. එතකොට නිකන් ඔයාලට අර මොටිවේෂන් එකක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක අපිට අවශ්‍ය නැත්නම් off කරගන්න පුළුවන්. මේ විදිහට off වෙලා යනවා. ඊට පස්සේ sound effect එකක් තියෙනවා. මේ sound effect එක අපි on කරාට පස්සේ මේ click කරන හැම එකකම පුංචි sound effect එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ privacy mode කියලා එකක් තියෙනවා. අපි මොකක් හරි හේතුවකට screen record එකක් වගේ දාන්න ඕනේ වුණොත් මේ දේවල් අදාළ screen record එකට පෙන්වන්න ඕනේ නැත්නම් මෙන්න මේ privacy mode එක on කරලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොකක් හරි Anydex වගේ පාවිච්චි කරන වෙලාවක උනත් මේ privacy mode එක on කරලා තියන්න පුළුවන්. එතකොට කාටවත් මෙතන තියෙන්නේ මොනවද කියලා බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මම මේක on කරලා පෙන්නන්නම්. ඔයාලට පේනවා time එක විතරයි පෙන්වන්නේ. සම්පූර්ණයෙන්ම මේ ටික hide වෙලා ගියා. ඉතින් මෙතන ඇහැක එකක් තියෙනවා. කැමතිනම් මේක ක්ලික් කරලා exit වෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය විදියට මෙතනින් මේ ටික් එක off කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් weather widget එක තියෙනවා. ඉතින් weather widget එක කියන්නේ මෙන්න මේක. ඔයාලට පේනවා ඇති මෙතන ඇහැලේගොඩ සෙල්සියස් අංශයක 30යි කියලා වැටලා තියෙනවා. ඉතින් මේ widget එක මේ විදියට off කරොත් මේක සම්පූර්ණයෙන් අයින් වෙනවා. නැවතත් මේක on කරොත් මේ විදියට අපිට බලා ගන්න පුළුවන්. මේක ඔටෝමැටිකලි තමයි ඇඩ් වෙන්නේ. ඔයාගේ කම්පියුටර් එකේ ලොකේෂන් ඔන් කරන්න පුළුවන් නම් ඔයාට මෙන්න මේ වෙදර් එක ඔටෝමැටිකලි ඇඩ් වෙනවා බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මැනුවල් ඔයා ඉන්න ලොකේෂන් එක මේ විදිහට ඇඩ් කරලා සේව් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන සර්ච් එන්ජින් එක අපිට තෝරන්න පුළුවන්. බින් එක තියෙනවා, DuckDuckGo එක තියෙනවා, YouTube එක තියෙනවා. ඉතින් මෙතන දැන් අපිට පෙන්නන්නේ Google නේ. අපි මේක මේ විදිහට බින් එකට මාරු කරොත් ඔයාට බලා ගන්න පුළුවන් මෙතන බින් සර්ච් එක වැටලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාට ඒ ටිකත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ layout and style වලට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට columns සහ rows තියෙනවා. ඉතින් මෙතන පහක් නේ අපි පෙන්වන්න දාලා තියෙන්නේ. අපි මේක හතරක් කරොත් මේ විදිහට හතරක් වෙනවා. ඉතින් මේක පහක් කරොත් මේ විදිහට පහක් වෙනවා. මේක ඔයාට කැමති size එකකට adjust කරගන්න පුළුවන්. ඊට පස්සේ rows වලට ආවොත් අපිට මේ විදිහට තුනක් දාගන්න, දෙකක් දාගන්න, එකක් දාගන්න මේ ඕන එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ icon size එක. ඉතින් icon size එක default වෙලා තියෙන 100යි කියන එක. ඉතින් මේකත් ඔයාට customize කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේක ඉතින් ඕනට වඩා lock කරන්න එපා. මෙන්න මේ විදිහේ එකක් තමයි එන්නේ. මම ඒක හැදුවේ ඒක පොඩ්ඩක් ලස්සනයි සමහර වෙලාවට. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට 100% දාලා මේක default තියන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මෙතන text වල colors මාරු කරගන්න පුළුවන්. ඔයාට කැමති color එකක් මේ color palette එකෙන් දාගන්න පුළුවන්. ඊට පස්සේ show clock එක තියෙනවා. මේ clock එක අවශ්‍ය නැත්නම් අයින් කරන්න පුළුවන්. date එක අවශ්‍ය නැත්නම් අයින් කරන්න පුළුවන්. මෙතන මේ greeting එක අවශ්‍ය නැත්නම් අයින් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන clock එකේ අපිට fonts කිහිපයක් මම දාලා තියෙනවා. ඔයාලට කැමති නම් මෙන්න මේ fonts වලට switch වෙන්න පුළුවන්. ඒක ගොඩක් ලස්සනයි. මම කැමතියි මේ poppins එකට සහ මෙන්න මේකට. ඉතින් ඒ වගේම මෙන්න මේකටත් මම ටිකක් කැමතියි. මම ඒකයි මෙන්න මේ fonts හතර තෝරලා තියාගත්තේ. ඉතින් මම ගොඩක් එයාට පාවිච්චි කරන fonts හතරක්. ඉතින් මේ fonts හතර මම මේ විදිහට මෙතනට add කරලා තියෙනවා. ඉතින් clock එකේ size එකත් මේ විදිහට default 97 වැටලා තියෙන්නේ. ඔයාලට කැමති නම් මේක අඩු වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ date එකේ size එකත් අවශ්‍ය නැත්නම් මේ විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා auto sync button එක. මේක ඔයාගේ Google account එකට තමයි sync වෙන්නේ. ඉතින් ඔයාගේ Google account එකට sync වෙන්නේ මෙහෙමයි. දැන් ඔයා browser එකෙන් මේකට register වෙලා ඉන්නවනේ automatically ඔයාගේ browser එකෙන් මේ විදිහට ගන්නවා මේක. ඊට පස්සේ ඔයා මෙතන upload දීපු ගමන් මේ ඔයා දාලා තියෙන හැම දෙයක්ම ඔයාගේ Google account එකට sync වෙනවා. හැබැයි මේකේ තියෙන wallpaper එක විතරක් sync වෙන්න හදලා නැහැ. නමුත් ඊටු data ටික සම්පූර්ණයෙන්ම වගේ sync වෙනවා. ඉතින් මොකක් හරි හේතුවකට මේක delete වුණොත් එහෙම ඔයාලට පුළුවන් මෙතනින් restore කරගන්න. එහෙම නැත්නම් මෙතන auto sync එක enable කරලා තියන්න පුළුවන්. auto sync එක enable කරාට පස්සේ ඔයා මෙතනට අලුතෙන් දෙයක් add කරපු ගමන් automatically මේ විදිහට මේක sync වෙනවා බලා ගන්න පුළුවන්. අපි මෙතන default wallpaper එකක් දීලා තියෙනවනේ. මේක ඔයාලට අවශ්‍ය නැත්නම් මෙතනින් change wallpaper click කරලා ඔයාලට කැමති ඕනෙම wallpaper එකක් ඔයාගේ background එකට දාගන්න පුළුවන්. ඒක set නෑ වගේ කියලා තේරුනොත් ඔයාලට මෙතනින් reset කරගන්නත් පුළුවන්.
සහ මෙතනවාට බ්ලර් ඉෆෙක්ට් එක කොච්චරක්ද කියන එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඩිම් එක ඔයාලට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්. මේ විදිහට වැඩි කරගන්නවද අඩු කරගන්නවද ඒ කැමති විදිහට ඩිම් එකත් මෙතනින් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අවසාන වශයෙන් මෙතන සේව් ෆයිල් සහ ලෝඩ් ෆයිල් කියලා එකක් තියෙනවා. සේව් ෆයිල් එකෙන් වෙන්නේ ඔයා මෙතන හදපු සියලුම සෙටින් ටික ඔයාට සේව් කරලා ඔයාගේ ලෝකල් කම්පියුටර් එකට බෑකප් එකක් ගන්න පුළුවන්. මේ බෑකප් එක ඔයාට දිගටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් ලෝඩ් ෆයිල් ක්ලික් කරලා තමයි ඔයාගේ බෑකප් එක ඔයා රීස්ටෝර් කරගන්නේ. මේ විදිහට මම සේව් ෆයිල් එක ක්ලික් කරොත් ඔයාට බලා ගන්න පුළුවන් මෙතනින් බෑකප් එකක් ඔටෝමැටිකලි ක්‍රියේට් වෙලා තියෙනවා. ඉතින් මේ සෙටින් ටික සම්පූර්ණයෙන්ම ඔයාට රීසෙට් කරගන්න ඕන නම් මෙතන ෆැක්ටරි රීසෙට් කියන එක ක්ලික් කරලා සම්පූර්ණයෙන්ම මේක රීසෙට් කරගන්න පුළුවන්. මෙතනින් අපේ වර්ෂන් එක තියෙනවා වර්ෂන් 17 යන්නේ මේ වෙනකොට. මේක පොඩියට හැදුවේ ටික ටික පුළුවන් වෙලාවට අප්ඩේට් කරලා තමයි මේ විදිහට සම්පූර්ණයෙන්ම මේ එක්ස්ටෙන්ෂන් එක හදලා තියෙන්නේ. ඉතින් මේ එක්ස්ටෙන්ෂන් එක ගොඩක් ෆාස්ට් ඒ වගේම ගොඩක් ෆීචර්ස් තියෙනවා අපිට අත්‍යවශ්‍ය කරන. තව මොනවා හරි ෆීචර්ස් මේකට ඇඩ් කරන්න ඕන නම් ඒ ගැන මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ එක්ස්ටෙන්ෂන් එක අවශ්‍ය අයත් ඔයාලට මේක අවශ්‍යයි කියලා කමෙන්ට් එකක් දාන්න. මේකේ පොඩි අප්ඩේට්ස් ටිකක් තියෙනවා. ඒ අප්ඩේට්ස් ටික ඉවර කරගත්තට පස්සේ ඔයාලට මේ එක්ස්ටෙන්ෂන් එක පස්සේ ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගිහින් එන්නම් තවත් මේ වගේ එක්ස්ටෙන්ෂන් ගොඩක් තියෙනවා අපි පාවිච්චි කරන. ඒ ඔක්කොමත් ඉස්සරහට වීඩියෝස් වලින් අරගෙන එන්නම්. ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.